ගුරුවරියක් වන හයිෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැති කාන්තාව තමාට පහර දී ඇතැයි පවසමින් තරුණයෙක් පසුගිය 7 වෙනිදා කටාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තරුණයා පවසා තිබුණේ සිය සොහොයුරිය මෙම ගුරුවරිය පිළිබඳ ෆේස්බුක්හි දමා තිබූ පෝස්ටුවකට කමෙන්ට් කිරීම සම්බන්ධයෙන් උරණ වී ඇය තමන්ගේ වෘෂණ කෝෂවලට පාපහරක් එල්ල කළ බවයි. පසුව ගුරුවරියගේ සැමියා හා ඇගේ කළමනාකරුද තමන්ට පහර දුන් බව ඔහු පවසා තිබුණා. පහරකයා තරුණයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් මිකම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මේ වන විටත් එහි ප්‍රතිකාර ලැබෙනවා. අප කළ විමසීමකදී පොලිසිය පැවසුවේ මෙම ගුරුවරියගේ පාර්ශ්වයෙන්ද පහරකයාමට ලක් වූ තරුණයා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි. කටාන පොලිසිය මේ සම්බන්ධයෙන් හයිෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැති කාන්තාවගේ සැමියා හා කළමනාකරු අත්අඩංගුවටගෙන මිකම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහිදී ඔවුන් දෙදෙනා එළඹෙන 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලිසිය පැවසුවේ. නමුත් තරුණයාට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ටීචර් අම්මා නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඇයගේ නිවසට ඊයේ ගියද ඇය එහි සිට නැහැ.